සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අදත් වෙනදා වගේම ඔයාලට ලේසිම රෙසිපි එකක් අරගෙන ආවා. රුලන් වලින් හදන්න පුළුවන් පෝෂ්‍යදායක පිට්ටු රෙසිපි එකක්. මේක හදන්න ගොඩක්ම ලේසි. ඉතින් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ භාජනයක්. මම ඒකට එකතු කර ගන්නවා ගාගත්ත පොල් වලින් ග්‍රෑම් 100ක්. ඊට පස්සේ මම එකතු කර ගන්නවා රුලන් වලින් ග්‍රෑම් 150ක්. දැන් මම ඒකට එකතු කර ගන්නවා වතුර දිය කරලා ගත්ත ලුණු තේ හැඳි 2ක්. දැන් අපි මේ ටික හොඳට කලවම් කරන්න ඕනේ. මතක තියාගන්න අත තද කරන්නේ නැතුව අපි හිමීට මේ ටික කලවම් කර ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 2ක් 3ක් හොඳට කලවම් කරන්න පොළොයි ලුණුයි හොඳට මිශ්‍ර වෙනකන්. දැන් මම මේකට එකතු කර ගන්නවා කපාගත්ත ලොකු ලුණු ගෙඩියකින් බෑවක් හීනියට කපලා අරගන්න. ඊට පස්සේ මුරුංග කොළ ටිකකුත් මම මේ විදිහට එකතු කර ගන්නවා. දැන් මම මේකටම හීනියට කපාගත්ත බීට්‍රූට් කෑල්ලකුත් එකතු කර ගන්නවා මේ විදිහට. දැන් අපි ආයෙත් මේ ටික හොඳට කලවම් කරගමු. මතක තියාගන්න අත ගොඩක් හද කරන්නේ නැතුව හිමීට මේ ටික කලවම් කරගන්න ඕනේ අපි. මේ විදිහට හොඳට විනාඩි 2ක් 3ක් අරගෙන කලවම් කරන්න. දැන් මේ විනාඩි 2-3කට පස්සේ හොඳට කලවම් වෙලා තියෙන අපේ මිශ්‍රණය. දැන් අපි මේ ටික මේ වගේ කෝප්පයක් අරගෙන ඒකට මේ විදිහට දා ගන්න ඕනේ. දාගෙන අපි ගොඩක් අතින් තද කරන්නේ නැහැ මේක. ලාවට චුට්ටක් අතින් තද කරන්නේ. මොකද ගොඩක් තද වුණොත් අපේ පිට්ටුව තැම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කරන විදිහට හිමීට කරන්න ඔයාලට කැමති ප්‍රමාණයක කෝප්පයක් මේකට ගන්න පුළුවන්. කෝප්පයක් නැතත් මොකක් හරි භාජනයක් හරි කමන්නේ ගන්න පුළුවන්. මේ විදිහට හිමීට තද කරන්න. දැන් මේක මම ස්ටීම් කරගන්න පියන අරගෙන කෙසෙල් කොලයක් අරන් අපේ අර පිට්ටු මිශ්‍රණය ඒ කෙසෙල් කොලේ උඩට මේ විදිහට දා ගන්නවා. දාගෙන අපි ස්ටීම් කරන පියන උඩින් තියාගමු. මම මේක ස්ටීම් කරන රයිස් කුකර් එකේ ඔයාලට කැමති භාජනයක මේක ස්ටීම් කරලා ගන්න පුළුවන්. දැන් අපි මේක පැය භාගයක් විතර ස්ටීම් කරගමු. ඔන්න දැන් මේ පැය භාගයකට පස්සේ අපේ පිට්ටුව දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. බලන්නකො ලස්සන. ඒ වගේම තමයි ගොඩක් පෝෂ්‍යදායී ආහාරයක් මේක. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලට කැමති වර්ගයේ එළවලුවක් ගන්න පුළුවන්. ඇත්තට මේක මාරම රසයි. චූරි බබෙක්ට උනත් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. try කරලා බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ අලුතින් බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනටම හම්බෙන්න. ඔයාලට සුබ දවසක්.